Hey! මීට වැඩිය හොඳයි හෙට වෙසක් පුර 15ක පොය දවස. මම මහාන වෙලා අවුරුදු 22ක් විතර වෙන වෙසක් පොය දවසක තමයි මහාන වුණේ. 2550 වෙසක් පොයට තමයි මම මහාන වුණේ. අවුරුදු 22ක් විතර මං හිතන්නේ වෙනවා දැන් විශාල කාලයක් 21ක් 22ක් විතර. ඉතින් මහාන වෙච්ච දවසේ ඉඳන් කරේ සමාජ මෙහෙවර. අලුත්වැය බෝධිරුක්කාරාම කියන පන්සල හැදුවා. ඊට පස්සේ එදා ඉඳලම මිනිස්සුන්ට උදව් කරන එක කරේ. පන්සල් හදන එක කරේ. ඉතින් ලොකු සමාජ මෙහෙවරක් කරා. මං හිතන්නේ රෝදපුරු 10000ක් විතර දීලා තියෙනවා. කෝටි ගාණක වියලි සලාක මිනිසුන්ට කන්න දීලා තියෙනවා. ගෙවල් හදලා දීලා තියෙනවා. අහිංසක දරුවන්ට පොත්පත් ලක්ෂ ගාණක කෝටි ගාණක දීලා තියෙනවා. වතුර මෝටර් වතුර ෆිල්ටර් ඇති වෙන්න දැන් මේ ඉන්න පන්සලත් එක පන්සල් දෙකක් හදලා තියෙනවා. ඉතින් විශාල සමාජ මෙහෙවරක් කරලා තියෙනවා. මම හිතන්නේ දැන් ඇති. මම මේ YouTube Facebook වලින් සමු ගන්නවා කියලා ඔයගොල්ලන්ට කිව්වා. නමුත් පහුගිය දවස්වක ඇති වෙච්ච අටමස්ථාන සිදුවීමත් එක්ක තමයි මම යලි වීඩියෝ දාන්න පටන් ගත්තේ. සම්බුද්ධ ශාසනයට ඇති වෙච්ච ප්‍රශ්නයක් කතා නොකරම බැරි නිසා ඇත්ත වශයෙන්ම දැන් මේ හැම දෙයකටම සමු දෙන්න කාලේ හරි. පිරිසක් හොඳයි කියනවා, පිරිසක් අපහාස කරනවා. මාලිමාවේ පිරිස හොඳයි කියනවා, අනිත් පිරිස බනිනවා, වෛරයෙන් ඉන්නවා. පක්ෂ පාට දේශපාලනයෙන් මිදිලා ජීවිතයේ සැඳෑ සමය පිනක් දහමක් කරගෙන හිටියොත් ඇති කියලා මම හිතුවා. ඉතින් මං තාම කරුණාවෙන් ඔබෙන් අවසාන වශයෙන් මේ සමු ගන්න කලින් මම ඔබෙන් ඉල්ලනවා මට හිතුණා දැන් ඇති කියලා මේ දවස් ටික දක්වාම මම වීඩියෝ දැම්මේ ඔය මිනිස්සුන්ට බුදුදහම එපා වෙනවා. ඒක නිසා මම දැම්මේ කොහොම හරි මේ මිනිසුන්ගේ කලකිරීම දුරු කරන්න ඕනේ. ඉතින් අපිත් රහත් වෙලා නැහැ. අපි අදිනුත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. මමත් කුණු හරපෙන් බැන්නා. ඒක හොඳ ඇති දෙයක් නෙමෙයි. මම බැන්නේ දේශපාලකයන්ට මේ රටේ මිනිස්සු වෙනුවෙන්. මේක දෙන්න අරක දෙන්න හරි ගෑස් ටික දෙන්න තෙල් ටික දෙන්න කන්න බඩු ටික අඩුවෙන් දෙන්න මිනිස්සු පව් හරි මිනිසුන්ගේ බෙහෙත් පෙත්ත නැහැ මිනිස්සු දුක් විඳින නිසා තමයි මම බැන්නේ වෙනක මට පුද්ගලික දෙයක් ඉල්ලලා නෙමෙයි. ඉතින් ඒක නිසා මේ අවසාන වශයෙන් මම මේ යන්න කලින් මම කියන්න ඕනේ මේ රටේ හාමුදුරුවරු 40000ක් විතර ඉන්නේ. ඉතින් ඒ 40000න් හාමුදුරුවරු 100ක් විතර තමයි වැරදි කරන්නේ. ඒ පොඩි ප්‍රමාණයක් කරන වැරදි ටික ලොකුවට පේනවා. ඉතින් හාමුදුරුවරුන්ගේ මේ රටට ශාසනයට දුප්පත් ජනතාවට විශාල මෙහෙවරක් වෙනවා. අටමස්ථානාධිපති නායක හාමුදුරුවෝ නිසා නැත්තම් ගලබඩාත්තේ ඥානසාර හාමුදුරුවෝ නිසා මුළු ශාසනය පිළිබඳව කලකිරෙන්න එපා. රාජාංගණයේ හාමුදුරුවෝ නිසා මිනිස්සු සසුන පිළිබඳව කලකිරෙන්න එපා. දාන දෙන්නේ නැහැ කියන්න එපා. හෙට වෙසක් පුර 15ක පොය දවසේ හැමෝම පන්සලට යන්න. හැම කෙනාම වෙසක් කූඩුවක් පත්තු කරන්න. ඊළඟට වෙසක් කූඩුවක් පත්තු කරන්න, දල්වන්න, ඉටිපන්දමක් පත්තු කරන්න, පහනක් පත්තු කරන්න. හරි. තොරම් බලන්න යන්න, දන්සල් වලට යන්න, දන්සල් දෙන්න කලකිරෙන්න එපා. ඉතිහාසයේ ඉඳලම ශාසනික ප්‍රශ්න තිබුණා. සමහර හාමුදුරු වේදිකාවල නැටුවා. ඊළඟට තිරිසන් සතුන් එක්ක පවා හිටපු හාමුදුරුවරු හිටියා. මලමිනිත් එක්ක පවා හිටපු හාමුදුරුවරු හිටියා. විනය පිටකය බලනකොට ඉතිහාසයේ ඉඳලම වැරදි කරපු හාමුදුරුවොත් හිටියා. රහතන් වහන්සේලාත් හිටියා. ඊළඟට වාරියපොළ සුමංගල හාමුදුරුවෝ, කුඩාපල හාමුදුරුවෝ, දිඹුලාගල හාමුදුරුවෝ ඒ වගේ හාමුදුරුවොත් හිටියා. ඉතින් ඔය වගේ එක එක මිනිස්සු විවිධයි විසමයි සිවුරක් දාගෙන ඉන්නේ මිනිස්සු රහත් වෙලා නැහැ. සාමාන්‍ය මිනිස්සෙක් ඉන්නේ. හාමුදුරුවරු ඇසුරු කරනකොට පරිස්සමෙන් ඇසුරු කරන්න. ඊළඟට ලංකාවේ ඉන්න නායක හාමුදුරුවරුන්ගෙන් ඉල්ලනවා පොඩි හාමුදුරුවරුන්ගෙන් ඉල්ලනවා සිවුරක් දාගෙන ඉන්නේ වනචර වැඩ වලත්ත වැඩ කරන්න එපා. හරි මිනිස්සු කලකිරිනොත් සම්පූර්ණයෙන්ම ශාසනය මිනිසුන්ට එපා වෙනවා. අනිවාර්යයෙන්ම සිංහල බෞද්ධ ජනතාව ඉන්න ඕනේ. ඒ මිනිස්සු හිටියොත් තමයි ශාසනයේ පැවැත්මක් තියෙන්නේ. මිනිස්සු පන්සලට නාවොත් පන්සල් හිස් වෙලා යයි. ඒ නිසා නොයන මිනිස්සයත් ගෙදරට ගිහිලා එකතු කරගෙන ඉන්න ඕනේ. හාමුදුරුවෝ වැරදක් කරනවා නම්
ආදරයෙන් වැඳලා හාමුදුරුවන්ට කියලා හාමුදුරුවෝ වැරදි මුදව ගන්න ඕනේ. උපාසක උපාසිකා පිරිසක් ඉන්න ඕනේ. භික්ෂු භික්ෂුණී පිරිසක් ඉන්න ඕනේ. මේ සිව්වණක් පිරිසෙන් තමයි ශාසනය පවතින්නේ. වෙන් වුණොත් ශාසනයක් නැහැ. නිසා මිනිසුන්ට පාට් එක දාලා හයිය පෙන්නලා මේක කරගෙන යන්න බෑ. අපි හැමෝම මේකේ ජීවත් වෙන්න ඕනේ. පොඩි කාලයක් අපි ඉන්නේ. ඉතින් ආගමික සංස්ථාවෙන් තමයි හාමුදුරු නොසිටින්න මීට වඩා හිරගෙවල්. හාමුදුරු නොසිටින්න මීට වඩා දවස ගානේ මරණ. මේ තරම් හරි මේ සමාජයේ පාලනය වෙලා ඉන්නේ හාමුදුරුවෝ නිසා. අටම ස්ථානය ගත්තත් විශාල මෙහෙවරක් කළා කරනවා. කරන්න දෙයක් නැහැ. මේ හාමුදුරුවන්ගේ කර්මෙට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අධිකරණයට බාර කටයුත්තක් ඒක. අධිකරණයේ තීරණය කරයි හාමුදුරුවෝ හරිද වැරදිද? එම නැත්තම් මේ කරපු ප්‍රකාශ හරිද? මේ දැරිය කිව්වේ ඇත්තද බොරුද? සියල්ල අධිකරණය විසින් තීරණය කරයි. සියල්ල නොබෝ දවසකින්ම අධිකරණය ඉදිරියේ දිගහැරෙයි. අපි එතෙක් බලාගෙන හිටමු. දැන් මේ කටයුත්ත නතර කරන්න. මේක කතා කරා හොඳටම ඇති. හරි. මේක අපි පොලිසියට අධිකරණයට බාර දෙමු. හාමුදුරුවන්ට බණින එක දාන දෙන්න එපා කියනවා. සීට් එක දෙන්න එපා කියනවා. ඕවා සම්පූර්ණයෙන්ම නතර කරමු. නතර කරලා අපි අපේ ජීවිතේ හෙටින් බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුමින් පිරිනිවන් පෑම තෙමඟුල සිහිපත් කරන හෙට දවස සිට අපි යලිත් මේ බෞද්ධ ප්‍රබෝධයක් ගරු ජනාධිපතිතුමා කියනවා වගේ මේ රටේ බෞද්ධ ආගමික ප්‍රබෝධයක් ඇති කරමු කියලා ඔබට මම මතක් කරනවා. සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා. තෙරුවන් සරණයි.